හයි ගයිස් ඔන්න අද අපේ ව්ලොග් එකේ සෙකන්ඩ් ෆ්ලෑට් එක තමයි අපි අරගෙන ආවේ. අද අපි පටන් ගන්නේ පුකේට් ඉඳලා බැංකොක් වලට ට්‍රාන්ස්ෆර් වෙලා බැංකොක් වල අපි මොනවද කරේ කියලා ඔයගොල්ලන් එක්ක ෂෙයා කරගන්න. ඉතින් අපි මුලින්ම පුකේට් වලින් ප්ලේන් එක ඩොමස්ටික් ප්ලේන් එකක් තමයි තිබ්බේ. ප්ලේන් එක ගත්තා. ඒක අපිට පොල් සෑන්ඩ්විච් එකක් හම්බුණා මීල් එක විදිහට. ඊට පස්සේ අපි චෙක්අවුට් උනේ DMK එයාපෝට් එකෙන්. DMK කියන්නේ ස්වර්ණභූමි වගේ සාමාන්‍ය ලොකු එයාපෝට් එකක්. තායිලන්ඩ් වල තියෙන ලොකුම එයාපෝට් දෙක තමයි DMK එකයි ස්වර්ණභූමි එයාපෝට් එකයි කියන්නේ. ඊළඟට අපි එයාපෝට් එකෙන් චෙක්අවුට් වෙලා අපේ කායකේදී අපිට යාළුවෙක් හම්බුණා. පොඩ්ඩක් අහන්නකෝ. යාළුවා එලි ඩයිවර්සේ යාළුවා යාළුවා everybody යාළුවා පොලිස් යාළුවා අයියා මොකද ඒ අපේ කායගේ ඩ්‍රයිව් කරපු එක්කෙනා ලංකාවේ අවුරුදු ගාණක් වැඩ කරපු එක්කෙනෙක්. එයා තායිලන්ඩ් වල ඉඳන් ලංකාවට ඇවිල්ලා අවුරුදු ගාණක් තායිලන්ඩ් වලට ගිහලා දැන් කැමරාවක් එලවගෙන ඉන්නවා. ඊට පස්සේ අපි බැංකොක් වලට ඇවිල්ලා බැංකොක් වල පොඩක් රෙස්ට් කරලා ඊළඟට අපි චාවපාරයා කියන රැට තියෙන ඩිනර් ක්‍රූස් එකට තමයි යන්න ගියේ. මේකේ අපිට ඩිනර් බුෆේ එකක් හම්බෙනවා. මේකට යන්න තිබ්බේ ටර්මිනල් 21 කියන නිකන් අපේ වන් ගෝල් ෆේස් වගේ shopping mall එකක් මැද්දේ. මේ shopping mall එකේ තිබ්බ ගොඩාක් items, ඒ කියන්නේ branded items ගොඩාක් අඩුවට තිබ්බා. ඉතින් ඒ කරලා අපි ලස්සන locations තිබ්බා. ඒ වගේ පොඩි shoots වගේක් කරා. මොකද ඒක හරිම attractive place එකක් ඇත්තටම. මම දැක්ක ලස්සනම shopping mall එකක් කිව්වොත් හරි. ඊට පස්සේ අපි එන්ටර් වුණා චාවපාරයා කියන අපේ ඩිනර් ක්‍රූස් එකට. ඒකට ගොඩාක් ඇත්තටම හිටියේ ගොඩාක් ඉන්දියන්ස්ලා. ඉන්දියන්ස්ලා අපි හිටියා. එතකොට මේකේ මේ බුෆේ එකක් arrange කරලා තිබේ. ඒ බුෆේ එකේ ඒ කියන්නේ half Indian portion එකක් half English ඩිනර් පෝෂන් එකක් විදිහට තමයි arrange වෙලා තිබ්බේ. මේ ඩිනර් ක්‍රූස් එක සමහරවිට පැය දෙකක් විතර යනවා. අපිට ඒ කියන්නේ ඒක මාරම ඒගොල්ලන් ඒ රටේ පෙන්නනවා ඒ රටේ තියෙන ලෙගසි එක වගේ. ඒ කියන්නේ ඒ රට කොච්චර ප්‍රවුඩ් රටක්ද කියන එක අපිට මේ චාවපාරයා කියන ෂිප් එකේ යනකොට අපිට පේනවා. මොකද ඒගොල්ලන්ගේ බිල්ඩින්ග්ස් ඒකන මුළු සිටි ටුවර් එකක් වගේම එකක් අපිව මේගොල්ලන් ෂිප් එකේ එක්කන් යනවා. ඒතර මේ අපි පහු කරන් යන්නේ අපි ගිය ටර්මිනල් 21 කියන shopping mall එක. ඒ ටර්මිනල් 21 කියන shopping mall එකේ පිටිපස්සෙන් තමයි මේ චාවපාරයා කියන ඩිනර් ක්‍රූස් එක ස්ටාර්ට් කරන්නේ. එතකොට මේගොල්ලන් ඇත්තටම මේ ටුවර් එකේ මේන්ම පර්පස් එක තමයි ඒ රටේ තියෙන අභිමානය පෙන්වන එක. ඒ රටේ තියෙන දේවල් දැන් ඔයාලට මේ වීඩියෝ එකේ බලනකොට තේරෙනවා ඇති කොච්චර ලස්සනද කියලා. ඒ කියන්නේ දැන් අපේ ලංකාවෙත් ගඟක් ওই විදිහට මොඩර්නයිස් කරලා අපිට ඔය වගේ අයි කැචිං දේවල් ටිකක් පෙන්නුවොත් මං හිතනවා ඒක අපේ ටුවරිසම් වලට හොඳ දෙයක් වෙයි කියලා. ඒ වගේම මේකේ ගොඩාක් ඒ කියන්නේ මේ ෂිප් එකේ මාර විදිහට එන්ජොයි කරන දේවල් ගොඩාක් තිබ්බා. බුෆේ එක තිබ්බා. ඊට පස්සේ ඩාන්ස් කරන්න DJ එකක්, ෆොටෝග්‍රැෆි හැම දෙයක්ම ඉන්ක්ලූඩඩ් මේ ප්ලේස් එකේ. එතකොට තායිලන්ඩ් කියන්නේ බෞද්ධ රටක්. එතකොට බෞද්ධ රටක් වුණාම පන්සල් වගේ දේවල් තියෙනවා. ඒගොල්ලන්ගේ කල්චර් එකේ විදිහට පන්සල් තියෙන්නේ ඔන්න ඔය විදිහට තමයි මේ රටේ තියෙන පන්සල් තියෙන්නේ. දැන් අපේ වගේ නෙමේ ඒ ආකිටෙක්චර් එක වෙනස්. ඇත්තටම යන්න ඕන ටුවර් එකක් තමයි තායිලන්ඩ් කියන්නේ. ඊට පස්සේ මේගොල්ලන්ගේ තියෙනවා අපේ 3 wheelers වගේ මේ බොම් කියලා වාහන జాතියක්. ඉතින් අපිත් නිකන් ඒක try out කරමු කියලා ඒකේ ගියා. ඒක මාරම එන්ජොයබල් දෙයක්. ඊට පස්සේ දවසේ අපි ගියා ඩ්‍රීම් වර්ල්ඩ් එකට. ඩ්‍රීම් වර්ල්ඩ් කියන්නේ හැමෝම යන අයි කැචිම ෆේස් එකක් තියෙන බැංකොක් වල. ඇත්තටම ඩ්‍රීම් වර්ල්ඩ් එක name implies ඩ්‍රීම් වර්ල්ඩ් එකක්ම තමයි. අපි ගියේ ඔක්තෝබර් වගේ. එතකොට හැලොවින් ඩේස් තමයි තිබ්බේ. ඉතින් හැලොවින් ප්‍රෝග්‍රෑම්ස් ඒ වගේම අපිට ගේම්ස් තිබ්බ. මේ වගේ හැලොවින් ඩේ එකේ ඒගොල්ලන් හොද්දටම සමරන රටක් තමයි තායිලන්ඩ් කියන්නේ. ඉතින් ඒකේ මේ එක ඔය පිස්සු දේවල් තමයි අපි කරපු මේ වීඩියෝ එකේ ඉස්සරහට ඉන්ක්ලූඩ් වෙලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන් බලන්න ලස්සන දේවල් ටිකක් බලා ගන්න පුළුවන් වෙයි.
ඉතින් මේ වගේ ලස්සන මෙමරිස් ගොඩක් එක්ක අපි තායිලන්ඩ් වලින් ලංකාවට එන්න ආයෙමත් පිටත් වුණා. මේ එනකොට හයිවේ එක තමයි අපි එන්නේ. අපි DMK එයාපෝට් එකට තමයි එන්නේ. ඇවිල්ලා එතනින් ළමයි ලංකාවට ෆ්ලයිට් එක ගන්න ඉන්නේ. එන ගමන් කොෆි එකක් ඕන වෙලා අපි නිකන් පොෂ් කට්ටිය වගේ ස්ටාර්බක්ස් ගිහලා කොෆි එකක් ගත්තා. ඊට පස්සේ මේ අපි ලංකාවට එනවා DMK එයාපෝට් එකෙන්. ඉතින් ලස්සන මෙමරිස් ගොඩක්. ලස්සන වීඩියෝ එකක් අපි හිතනවා ඔයගොල්ලොත් එන්ජොයි කරන්න ඇති කියලා. So thank you so much for joining with us.